Hello. උදේ බ්ලොග් කරන්න හිතුණා. ප්ලෑන් එකක් තියෙනවා පොඩි ප්ලේස් එකකට යන්න. මම යන්න මොනවා වෙලා තිබ්බ. දෙන්න උදේ ගිහින් එන්න කියලා මේ ෆෝට් එකක් තියෙනවා ලංකපාත. ඒකට ගිහින් බලමු. ප්ලේස් එක. උඩ ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. කන්ස්ට්‍රක්ෂන් වගේක් වෙනවා. කඩන් වැටලා තියෙනවා හදන වැඩි සමහර විට. මං ආවේ වෙන පැත්තකින්. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එක තියෙන තව ඉස්සරහ. බලමු ගිහලා. මට මේකේ 120 ක්‍රෝන 120ක ටිකට් එකක් ගන්න තියෙනවා. ඊට පස්සේ මැප් එකක් දීලා තියෙනවා. මැප් එක ඕන වෙයිද? බලමුනේ. ගිහිල්ලා. ඒක ඕන වෙයි කියලා හිතනවා. මං හිතුවේ මේක ෆ්‍රී ප්ලේස් එකක් වෙන්නේ නැති කියලා. ඔලක් නෑ. මට සිරි මරුනේ. වයිකින් බලකොටුව ඇතුළට යන්න හදන්නේ කෙලින්ම. ඉතින් තමයි ඇතුළට. ටිකලා ගියාට පස්සේ මේ වීඩියෝ කරන්න මතක වෙනවා. මේක තමයි මේ කලින් තිබ්බ විදිය මේ ෆෝට්‍රස් එක. නෝර්වේ කිං කෙනෙක්ගෙන් තමයි මේක මේ එයා තමයි බිල්ඩ් කරලා තියෙන්නේ. මොකක්ද ස්ටේජ් එකක් එම ගානවා. මම හිතන්නේ මොනවා හරි ඉවෙන්ට් එකක් තියෙන හදන්නේ මේ ඇතුළ. මරු ආතල් වයිබ් එකක් ඇති හැබැයි නේද? මෙයාලගේ වීකෙන්ඩ් එකේ මේ වීකෙන්ඩ් එකේ තියෙනවා මේ ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ අතන අර ස්ටේජ් එකේ එයාලා පර්ෆෝම් කරනවා නිකන් වයිකින් බැටල්ස් ඒ වගේ මොකක් සින්දු කියන එහෙම ෆන්ක්ෂන් එකක් තියෙනවා. ටිකට් එකක් ගන්න ඕනේ ඒකට. ස්පෙෂල් ටිකට් එකක් තියෙනවකෝ. මම බැලුවා වෙබ්සයිට් එකේ තියෙන එක. මේ එන්න කමත් පුළුවන් කමක් තියනවා කියලා බැලුවා බෑ. වැඩ මට ඒ දවස් දෙකේම වැඩ. සෝරි. කොහොමද? පිහියක් තියෙනවා. Press the button to play short movie.
framme nu. Framme i landet där de tar emot mig som deras drottning. Vårt skepp har säkert följt hit vår stora hemvist. Kläder, möbler, husgeråd och smycken. Mitt namn... මේකේ තියෙන ඔක්කොම හිස්ටරි එක ලියලා තියෙන්නේ. මොකක්ද මේ ඩ්‍රස් එක. මෙතන නම් ආතල වැඩක් තියෙනවා. ඒ කියන්නේ මේ දුන්නකුයි ඊතලයකුයි තියෙනවා. ඊතල ටිකයි මේ අර තින් ටාගට් එක දුන්නෙන් ගිහින් ප්‍රැක්ටිස් කරමු බලමු try එකක් දීලා. පඩි පැලක් තිබ්බා. මම හිතන අර කැතුලට යන්න පුළුවන් ඇති. ඒ වගේ සීන් එකක්. සෑහෙන වෙලාවක් යනවා මේකේ හරියට. ඇවිදින්න ගත්තට පස්සේ පැත්තේ තියෙනවා. එතන මොකද්ද තියෙන්නේ? Voilà. මේක ඇතුළට යන්න ඕන. ඉතින් ඔක්කොම ගියා. හැබැයි මැද කෑල්ලට යන්න බැරුණා මට. අන්තිමට මේකට යනවා. Father's hat. අර කලින් ගියේ mother's hat කියන එකට කතා ෆෝට්‍රස් එක. එතන මොකක්ද තියෙනවද කියලා දන්නේ නැහැ.
මේක ඇවිල්ලා අර මීටින් ප්ලේස් එකනේ. හිතන්නේ. ස්පොට් එකේ ඇතුළට ටික ඔක්කොම වගේ ඇවිද්ද. ඒ කියන්නේ මේන් බිල්ඩින් එකට නැතුව අනිත් ටික ඔක්කොම ගියා. මේ තියෙන මේන් බිල්ඩින් එක මම හිතන විදියට එකට යන්න ඕන. මේක මේ සාමාන්‍යයෙන් ලොකු කට්ටියක් මේ දවස්වල නෙවෙයි එනවා දන්න ඉස්සරහට නැති වුණාට ඒ කියන්නේ ටිකක් එනවා කට්ටිය. يعني zero වෙලා තින්නේ. කවිතියට සාමාන්‍ය මිනිස්සු 10ක් 15ක් ටූරිස්ට්ලා 10ක් 15ක් විතර ඉන්නවා තමයි එළිය කෑල්ලේ. මට වයින්ද මේ ෆෝට්‍රස් එක වටේටම මේ ඇල පාරක් ඇලක්ද මන් දන්නේ ඇලක් වගේ වතුර පාර තියෙන හින්දා ඒකනුත් මං හිතන්නේ සෑහෙන්න මේක ආරක්ෂා කරලා තියෙන්නේ නැති. මේ මෙතන මේ ගහ පැත්තම තියෙන ඒක ඇතුළෙම තියෙන නිකන් ස්විමින් pool එක. දැන් නම් ඒක ජරා වෙලා තියෙන්නේ. එළුවොත් ඉන්නවනේ. කාලතුවක්කු තියෙනවා. කොහොමද කාලා තියෙන්නේ කෙලින්ම. ඔව් ඒක විතර. ඉතින් pool එක නේ තනිකර ජරා වෙලා තින්නේ. भयंकर बेसेगड़ा public humiliation and execution මේක තමයි වදකාගාරය. එහෙම අඳුරු කරලා තියෙන මාත් එක්කකට බලන පරිය දෙන්නෙක් ආව ඇතුළේ ඉඳන්
විචන්ට් සීන් එකක් තියෙන්නේ. ටිකටයක් කළා අරන් කියවන්න කැමරා එක ඔෆ් කරලා. විචන්ට සීන් එක මේ ගොඩක් ඔය ෆිල්ම් වල එහෙම තමයි අපි දැකලා තියෙන්නේ. මේකේ තමයි මේ ෆෝටෝස් එකේ එයාලා පුච්චලා තියෙනවා. සෑහෙන ලොකු ප්‍රමාණයක් මෙහි පුච්චලා තියෙනවා කියලා තමයි කියන්නේ. ගොඩක් ඔය ලෙඩ හැදිලා නිකන් ඒ වගේ කට්ටිය තමයි ලෙඩ හැදිච්ච කට්ටිය. ඒ කියන්නේ නිකන් ඔය දැන් ඉන්නේ නිකන් 아무තු බල තියෙන කට්ටිය. ඒ වගේ නිකන් 아무තු කට්ටිය අල්ලලා මේ මරපු තැනක් තමයි මෙතන. මේ විදිහට යාලා පණ පිටින් අනුවේ වැදලා ගිනි තියලා තමයි තියෙන්නේ. අම්මා. ඒක තියරයි. පියන් එළියට. ගිහිල්ලා ඒ ටුවර් එක ඉවරයි. දැන් මෙතන තියෙනවා වයිකින් කෙබාබ් ස්පොට් එකක්. වයිකින් ග්‍රිල් කෑම තියෙන ප්ලේස් එක. ඉතින් කන්න හිතන් ඉන්නවා. එනකොට ඕපන් කරලා තිබ්බේ නෑ. ඒක කන්න ඕන. එතන තියෙන පොඩි මේ ටිකට් ගන්න තැන පොඩි ප්ලේස් එකක්. මොනවා හරි ඔය සුවිනියර්ස් අයිටම් වගේ ගන්න දෙයක්. මාරි අයිටම් එකක් තිබ්බොත් ගන්න ඕන. මතක තියාගන්න. එහෙනම් ජය වේවා.